අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා ගාව තියෙන USDT කොහොමද සේව් කරලා ලංකාවේ බැංකුවටම අරගන්නේ කියලා. ඔයාලට කලින් මතක ඇති මං Swapgate කියලා සයිට් එකේ USDT buy කරන වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ සයිට් එකේම දැන් sell කරන ඔප්ෂන් එකකුත් දීලා තියෙන හින්දා තමයි මං ඔයාලට මේක ගැන වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මේකෙත් P2P price එකෙන්ම තමයි USDT sell වෙන්නේ. ඔයාලට කිසිම බයක් නැතුව මේක දාපු ගාම automated system එකක් තියෙන හින්දා විනාඩි 5ක් යනත් කලින් ඔයාලගේ තියෙන බැංක් එකට සල්ලි වැටෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ crypto ඕන USDT දෙකේ ඉඳන් ඔයාලට පුළුවන් මේ සයිට් එකෙන් සෙල් කරගන්න. ඔයාලට පුළුවන් USDT දෙකේ ඉඳන් ඔයාලා කිසිම ලිමිට් එකක් නැතුව USDT 200ක් 300ක් හරි USDT 1000ක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සයිට් එකට ඇවිල්ලා සෙල් කරගෙන විනාඩි 5ක්වත් යන්නත් කලින් ඔයාලගේ බැංක් එකටම සල්ලි අරගන්නත් පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔයාලා ගාව තියෙන USDT මේ වෙබ්සයිට් එකේ සෙල් කරලා ඔයාලා ලංකාවේ බැංකුවටම සල්ලි අරගන්න කියලා. ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් මම බලන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලට මේ වෙබ්සයිට් එකට එන්න ඕන ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒ ලින්ක් එකෙන් අහම ඔයාලට මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ මම USDT buy කරන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකත් ඔයාලට උඩ වැටෙන කාඩ් එකෙන් බලා ගන්නත් පුළුවන්. ඔයාලට ඉස්සෙල්ලාම මේක දැන් අප්ඩේට් කරලා තියෙනවා. මේක දැන් USDT අපිට සෙල් කරගන්න පුළුවන්. අපි දැන් මම කලින් වීඩියෝ කරේ USDT buy කරන්න විතරයි. අපිට දැන් පුළුවන් මේ වෙබ්සයිට් එකේ USDT සෙල් කරගන්නත්. මෙයාලා මේ වෙබ්සයිට් එක අප්ඩේට් කරලා තියෙන විදිහට මේ හෝම් එක කලින් විදිහම තමයි තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ ඔයාලට මෙයාලගේ අනිවාර්යෙන් සෝෂල් මීඩියා වලට ජොයින් වෙලා ඉන්න. ඒ වගේ ඉස්සරහට giveaway වගේවත් දෙනවා කියලා මෙයාලගේ ඇඩ්මින් ටීම් එක මට කිව්වා. ඒ නිසා අනිවාර්යෙන් මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහලා මෙයාලගේ WhatsApp එකට වගේම මෙයාලගේ සෝෂල් මීඩියා වලට ජොයින් වෙලා ඉන්න. ඒ වගේම ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම live customer service එක තියෙනවා. ඔයාලට ඒකෙන් support එක ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් උදේ 9 ඉඳන් රෑ 11 වෙනකම් ඔයාලට මෙයාලගේ support එක අරගන්නත් පුළුවන්. ඔයාලට ඊට පස්සේ පුළුවන් මේ වෙබ්සයිට් එකේ මෙතන තියෙන start exchange කියන එක උඩ click කරගන්න ඕනේ. ඒ උඩ click කරගත්තාම ඔයාලට මෙතෙන් බලන්න පුළුවන් කලින් නම් ගියේ කෙලින්ම buy එකට. ඒ වුණාට දැන් මෙතෙන් buy and sell එකක් බලා ගන්න පුළුවන්. මම මේක වීඩියෝ එක අලුතෙන් බලන හින්දා බලලා ඉන්නවනම් මම මෙතන buy now කියන එකටත් යනවා. buy now කියන එකට ගියාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ටිකම කලින් විදිහට තමයි තියෙන්නේ. මම මේක ගැන වීඩියෝ එක කලින් කරපු හින්දා ඔයාලට පුළුවන් මේ උඩ වැටෙන කාඩ් එකෙන් හරි එහෙම නැත්නම් මේ thumbnail එකේ තියෙන වීඩියෝ එක හරි බලලා ඔයාලට මේක ගැන සම්පූර්ණයෙන්ම දැනගන්න පුළුවන්. මම කියලා දුන්නා Binance එකෙන් කොහොමද, Mix එකෙන් කොහොමද, Bybit එකෙන් කොහොමද හරියටම මේකෙන් අපේ account එකට USDT දාගන්න කියලා. ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා එන්න. ඔයාලා මේකට USDT දාගන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඒකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාන්න. මම දැන් අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද USDT සෙල් කරගන්නේ කියලා. අපේ තියෙන ඕනම වොලට් එකේ තියෙන USDT කොහොමද සෙල් කරගන්නේ කියලා. අපිට පුළුවන් මේ වෙබ්සයිට් එකේ USDT දෙකේ ඉඳන් සෙල් කරගන්න. මම මෙතනින් ආපහු බැක් වෙලා මෙතන තියෙන sell now කියන උඩ ක්ලික් කරගන්නවා. ඒක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ අලුත් ඉන්ටර්ෆේස් එකට යනවා. ඔයාලට බලන්න පුළුවන් Binance එකේ තියෙන P2P price එකට තමයි මේකේ sell වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ crypto තියෙන ඕන wallet එකකින් මේක USDT දෙකේ ඉඳන් සෙල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් ආසන්න වශයෙන් රුපියල් 600 ඉඳන් තමයි අපිට මේකේ withdraw ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ Binance එකේ Bybit, Mix ඒ වගේම ඔයාලගේ crypto තියෙන ඕන wallet එකකින් ඒ කියන්නේ KuCoin, Trust Wallet එහෙම කැමති wallet එකකින් ඔයාලා crypto මේකට send කරගෙන ඊට පස්සේ ඔයාලගේ ලංකා බැංකුවටම සල්ලි අරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන දෙන start selling කියන උඩ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනට ආවට පස්සේ මෙතන තියෙන deposit USDT කියන උඩ select කරගන්න ඕනේ. ඒක උඩ select කරගත්තාම ඔයාලට මෙහෙම interface එකකට එනවා. ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ලංකාවේ දැන්ට තියෙන popularම bank එක. ඔයාලට මෙතනින් මෙහෙම select කරගන්න පුළුවන්. ඔයාලගේ bank account එක නැත්නම් ඔයාලට පුළුවන් මෙතන drop down එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට ඒක උඩ click කරගන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරගත්තාම ඔයාලා මෙතනින් සර්ච් බාර් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් කැමති බැංක් එකක් මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ පල්ලෙහාටම ගියහම මම මේ පොඩ්ඩක් බැක් කරලා පෙන්නන්න. මේකේ පල්ලෙහාටම ගියහම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් add custom bank කියලා එකක් තියෙනවා. ඔයාලගේ බැංක් එකේ නම මෙතන නැත්නම් ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරගන්න. මේ උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ ඔයාලගේ බැංක් එකේ නම මෙතනින් ටයිප් කරගන්න පුළුවන්.
එහෙම ටයිප් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන් account number එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ account එකේ තියෙන නම මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. මම ඒ ටික ෆිල් කරගෙන ආපහු ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔන් කරලා පෙන්නන්නම් කොහොමද මේකේ අපේ බැංකුවටම සල්ලි අරගන්නේ කියලා. මගේ ඊට පස්සේ බැංක් ඩීටේල්ස් ටික දීලා ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ බැංක් ඩීටේල්ස් හරියටම දෙන්න. ඔයාලගේ account number එක ඊට පස්සේ account එකේ තියෙන නමයි ඔයාලා මෙතනින් මෙහෙම ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ වැඩ කරන WhatsApp number එක ඔයාලා මෙතනින් ටයිප් කරගන්න ඕනේ. මොකක් හරි transaction එකේ ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයාලා අනිවාර්යෙන් contact කරගන්න මෙතනින් වැඩ කරන එකක් දෙන්න ඕනේ. අපිට පුළුවන් මේකට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන network කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. network කියන එකේ ඔයාලා බලන්න පුළුවන් දැන් auto select ලා තියෙන TRC20 network කියන එක. මේකට ක්ලික් කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් BT20 Binance Pay වගේ එකකුත් තියෙනවා. මෙතන මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම් කොහොමද TRC20 එකෙන් ඔයාලා කොහොමද මේක ඩිපොසිට් එකක් දාගන්නේ කියලා. මම මෙතන මෙහෙම TRC20 කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන මිනිමම් මං කිව්වේ USDT 2යි කියලා. මම මෙතන මෙහෙම USDT 2ක් කියන එක දීලා ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන තියෙන generate invoice කියන කොට ලින්ක් කරගන්න පුළුවන්. ඒකට ක්ලික් කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ දුන්න details ටික මෙතනින් තියෙනවා. ඔයාලගේ details ටික හරිනම් ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතන තියෙන copy address කියන කොට ක්ලික් කරගන්න පුළුවන්. ඔයාලා ඊට පස්සේ මෙයාලගේ wallet එකට මෙයාලගේ තියෙන contract address එකට ඔයාලා USDT 2ක් send කරගන්න තමයි තියෙන්නේ. මම මගේ Binance එකෙන් මේකට USDT 2ක් send කරන විදිය මම ඔයාලට live ම පෙන්නන්නම්. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Binance account එක open කරගන්න ඕනේ. මගේ දැන් USDT තියෙන Binance එකකින් හින්දා තමයි මම ඔයාලට Binance එකෙන් මේ වැඩේ කරලා පෙන්නන්නේ. එහෙම නැත්නම් පුළුවන් ඔයාලට Bybit, Mexi ඔයාලගේ crypto තියෙන ඕනම wallet එක. KuCoin හරි Mexi හරි කලින් නම් deposit එක අපිට කරගන්න පුළුවන් උනේ Binance එකේ Binance Pay එකටයි එහෙම නැත්නම් Bybit එකටයි Mexi එකටයි විතරයි අපිට කරගන්න පුළුවන් උනේ USDT deposit එක. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ crypto තියෙන ඕනම wallet එකේ USDT 2 ඉඳන් USDT ඔයාලට කැමති ප්‍රමාණය USDT 1000ක් 2000ක් 3000ක් කිසිම limit එකක් නැතුව USDT 10000ක් වුණත් ඔයාලට එකපාර sell කරගන්න පුළුවන්. මේලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම guarantee කරලා කියනවා මේක P2P price එකෙම තමයි sell වෙන්නේ. මෙයාලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යෙන් මේක try කරලා බලන්න පුළුවන්. ඔයාලට පොඩි amount එකක් ඕන නම් ඔයාලට රුපියල් USDT 2 ඉඳන් මේක withdraw දා ගන්න පුළුවන්. ඔයාලා මෙහෙම Binance එකට ආවට පස්සේ ඔයාලා මෙතන යට තියෙන asset කියන එකට එන්න ඕනේ. asset කියන එකට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙතන මගේ දැන් USDT තියෙන හින්දා මම මෙතන තියෙන send කියන උඩ click කරගන්නවා. send කියන උඩ click කරගත්තාම ඔයාලා මෙහෙම ගොඩක් එනවා බලා ගන්න පුළුවන්. මෙතන තියෙන withdraw crypto කියන එක උඩ ඔයාලා select කරගන්න ඕනේ. මේක උඩ select කරගත්තාම ඔයාලගේ crypto තියෙන balance එක මෙතනින් පෙන්නනවා. මගේ දැන් මේ උඩ USDT 16ක් තියෙනවා. ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ USDT 16 මෙහෙම select කරගන්නවා. ඊට පස්සේ මම copy කරන් ආපු address එක මෙතන මේ address කියන තැනට paste කරගන්න තමයි තියෙන්නේ. එහෙම address එක paste කරගෙන ඊට පස්සේ මෙතන තියෙන network කියන එක උඩ මම select කරලා මෙතන තියෙන TRC20 ඔයාලා හොඳට බලන්න TRX, TRStron, TRC20 කියලා එකක් තියෙනවා. ඒක උඩ ඔයාලා select කරගන්න ඕනේ. ඒක උඩ select කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් minimum අපිට USDT 0.05යි එකේ ඉඳන් මේක දාගන්න පුළුවන්. මම මෙතනින් මෙහෙම USDT 2ක් කියලා type කරගන්නවා. USDT 2ක් කියන එක type කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් දැන් fee එක 0 කියලා තමයි තියෙන්නේ. අපිට මේකේ උදේ 9 ඉඳන් රෑ 11 වෙනකන් අපිට මේකේ වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් කියන්නේ ඔයාලා පුළුවන් ඔයාලගේ crypto buy කරන්න පුළුවන්, sell කරගන්න පුළුවන් එකම තැනකින්. කලින් site එකේ පුළුවන් උනේ crypto buy කරන්න විතරයි. ඊට පස්සේ තමයි මෙයාලා මේ sell කරන එක මේ අලුතෙන්ම launch කරලා තියෙන්නේ. අනිවාර්යෙන් මෙයාලා community වලට join වෙලා ඉන්න. මම කලින් කිව්වා වගේ giveaway මත් මෙයාලා තව ඉස්සරහට දෙන්න බලන් ඉන්නවා. ඊට පස්සේ පුළුවන් ඔයාලා මෙතන තියෙන withdraw කියන එක උඩ click කරගන්න පුළුවන්. withdraw කියන එක උඩ click කරගත්තාම ඔයාලා බලන්න පුළුවන් මෙයාලගේ මේ address එකක් පෙන්නනවා හරිද කියලා. ඊට පස්සේ ඔයාලා බලන්න මේක confirm කරගන්න. confirm කරගෙන ඊට පස්සේ මගේ දැන් Binance එකේ authenticator එකට code එකක් ඇවිල්ලා තියෙනවා. මම මේ code එක දීලා මම ආපහු screen record එක on කරලා පෙන්නන්නම් ඔයාලට. මම මෙහෙම මගේ Binance එකේ තිබ්බ authenticator code එක දුන්නා. ඔයාලට බලන්න පුළුවන් withdrawing processing කියලා තමයි තියෙන්නේ. මම මෙතෙන් තියෙන view history කියන එකට යනවා. view history කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් මම මෙහෙම refresh කරලා පෙන්නන්නම්. මේක දැන් processing වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලා මේක complete වුණාම ඔයාලා මේක screenshot එකක් අතන්න යටින් තිබ්බ photo එක upload කරන තැනට upload කරන්න ඕනේ.
ඔයාලා බලන්න පුළුවන් දැන් ඒක කම්ප්ලීට් වුණා. ඊට පස්සේ මම මෙතනට ගිහිල්ලා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ගන්න ස්ක්‍රීන්ෂොට් එක ඔයාලා අතන වෙබ්සයිට් එකට ගිහිල්ලා අප්ලෝඩ් කරන්න ඕනේ. මම මෙහෙම වෙබ්සයිට් එකට යනවා. ඔයාලගේ ආපහු මෙතනින් වෙබ්සයිට් එකට එනකොට රීෆ්‍රෙෂ් කරන්න කියලා පෙන්නුවොත් ඔයාලට පුළුවන් මේක ආපහු රීෆ්‍රෙෂ් කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාලගේ මේ ඇඩ්‍රස් මාරු වෙන්නේ නැති හින්දා ඔයාලට පුළුවන් කලින් ඕඩරේ දැම්ම විදිහටම ඔයාලට ඕඩරේ දාලා ඔයාලගේ ස්ලිප් එක මෙතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මගේ දැන් ස්ලිප් එක මම අප්ලෝඩ් කරලා ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ඉතුරු වැඩ ටික අපි කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ දැන් USDT දෙක අප්ලෝඩ් කරපු එක ස්ලිප් එක මම මෙතනින් අප්ලෝඩ් කරන් තියෙනවා. ඔයාලා මං කලින් කිව්වා වගේ ඔයාලගේ ප්‍රිප්ටෝ තියෙන ඕනම් wallet එකකින් ඔයාලට USDT දෙකේ ඉඳන් ඔයාලා කිසිම ලිමිට් එකක් නැතුව ඔයාලා මේකට සල්ලි දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ මම මෙතනින් ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් ඇඩිෂනල් නෝට් එකක් දාන්න ඕන නම් ඔයාලා මෙතනින් ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලා මෙතනින් සබ්මිට් ඕඩර් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් ප්‍රොසෙසින් වෙනවා. මෙයාලගේ USDT buy කරන ඔයාලට මතක ඇති නිකන් ඔටෝම ඉන්වොයිස් එකක් ඩවුන්ලෝඩ් වුණා. ඒ ඉන්වොයිස් එක ඩවුන්ලෝඩ් වෙන එක මේ ඔප්ෂන් එකෙත් මේකේ දැන් අලුතෙන් දීලා තියෙනවා. ඔයාලා බලන්න පුළුවන් මේක දැන් ඔටෝම ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. මම මෙතන දැන් ඕපන් කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඕපන් කියන එක උඩ ක්ලික් කරගත්තාම ඔයාලට බලන්න පුළුවන් දැන් මෙහෙම ඉන්වොයිස් එක ඇවිල්ලා තියෙනවා. අතන තියෙන ඉන්වොයිස් එකම තමයි මෙතනත් තියෙන්නේ. ඔයාලගේ බැංක් එකට විනාඩි 10ක්වත් යන්න කලින් ඔයාලගේ පේමන්ට් එක ඔයාලට බැංකුවටම අරගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් ටයිම් එක, ඩේට් එක, ඊට පස්සේ ඔයාලා මෙහෙම තව විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රාන්සැක්ෂන් ID එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට ඩවුන්ලෝඩ් වුනේ නැත්තම් ඔයාලට පුළුවන් මෙතෙන් ඩවුන්ලෝඩ් ඉන්වොයිස් කියන උඩ ක්ලික් කරලාත් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන් තියෙන කම්ප්ලීට් ට්‍රාන්සැක්ෂන් කියන උඩ ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතෙන් බලා ගන්න පුළුවන් thank you කියලා මෙහෙම මැසේජ් එකක් ආවා. මගේ බැංක් එකට සල්ලි ආවම මං ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එක ආපහු ඕන් කරලා පෙන්නන්නම් මගේ බැංක් එකට සල්ලි ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලට බලන්න පුළුවන් මගේ දැන් සම්පත් බැංක් එකට මෙහෙම රුපියල් 600ක් කියලා ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලන්න ඇති දැන් මොකද මේ ගාණ අඩු වෙලා කියලා. මේක දැන් රුපියල් 600ක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මාකට් එක ටිකක් ඩවුන් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක වෙන්නේ මෙයාලා දැන් අපි USDT දෙකක් කියලා දුන්නාම ඒක P2P තියෙන ප්‍රයිස් එකට තමයි එක්ස්චේන්ජ් වෙන්නේ. කිසිම එකක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාලගේ P2P එකේ තියෙන Binance එකේ P2P තියෙන ප්‍රයිස් එකටම තමයි මේක එක්ස්චේන්ජ් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා Binance එකේ එහෙම දැන් ලොකු ගණක් ඔයාලා සෙල් කරන්න යද්දී ඔයාලට මතක ඇති ඒ කියන්නේ ලොකු amount එකක් හම්බ වෙනවා. ඔයාලට දැන් මාකට් ප්‍රයිස් එකේ තියෙන රුපියල් 300 කියන ප්‍රයිස් එකෙම තමයි හරියටම එක්ස්චේන්ජ් වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඔයාලට ඕන චෙක් කරලා උනත් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලා USDT සාමාන්‍ය 100ක් එහෙම සෙල් කරගන්නකොට දැන් මාකට් ප්‍රයිස් එක නිකම් ප්‍රයිස් එක 300යි නා. අරවා සාමාන්‍ය 305න් 302න් 3න් විතර තමයි යන්නේ. ඔයාලා ඒ වගේ ප්‍රයිස් එකක් මේ සයිට් එකෙන් සෙට් කරගන්න ගියොත් ඔයාලට ඒ ප්‍රයිස් එකෙන්ම තමයි ගන්න පුළුවන් වෙන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට ඒ වෙනස ඒ ප්‍රයිස් එකටම තමයි ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේ සයිට් එකට ආපහු ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද අපි BP20 විදිහටයි ඒ වගේම Binance Pay එකේ විදිහටයි අපි කොහොමද දාගන්නේ කියලා. මම මෙතනින් ආපහු start selling කියන එකටම එනවා. start selling කියන එක යනවා. ඊට පස්සේ මම මෙතනින් deposit USDT කියන එකට යනවා. මම ඔයාලට කලින් මේක හරියටම explain කරපු හින්දා මම මේක වීඩියෝ එක stop කරලා මේ ටික මම ආපහු fill කරගන්න. මේකේ අනිත් එක Binance එකේ වගේම තමයි විනාඩි 2-3ක් යනවා. විනාඩි 10ක් යන්නේ. විනාඩි උපරිම 5ක් ඇතුළත ඔයාලගේ බැංක් එකටම සල්ලි ඔටෝම එනවා. මෙයාලගේ තනිකර ඔටෝමේටඩ් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් උදේ 9 ඉඳන් රෑ 11 වෙනකම් මෙයාලගේ ඩිපොසිට් සහ විත්ඩ්‍රෝ කරගන්න. මම මේ ආපහු ඩීටේල්ස් ටික පුරවලා මම ආපහු ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔන් කරලා පෙන්නන්නම් කොහොමද ඔයාලගේ ඕන wallet එකකින් BP20 address එකට USDT send කරගන්න කියලා. මම මෙහෙම ඊට පස්සේ මම ඩීටේල්ස් ටික පුරව ගත්තා. ඊට පස්සේ මම මෙතනින් TRC20 Tron network උඩ ක්ලික් කළා. මම මෙතනින් BNB BP20 කියන උඩ සිලෙක්ට් කරගන්නවා. මම ආපහු මම කලින් කිව්වා වගේ මිනිමම් විත්ඩ්‍රෝ එක වෙන්නේ රුපියල් ඉගැන USDT දෙකක් මම ආපහු මෙතනින් දීලා මෙතන තියෙන generate invoice කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් invoice එක මෙහෙම generate වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් මගේ මෙයාලගේ BP20 address එකක් පෙන්නනවා. මම මෙතනින් copy address කියන එක දීලා මම ඔයාලට පෙන්නන්නම් Binance එකෙන් කොහොමද මෙයාලගේ BP20 address එකට
අපේ USDT සෙන්ඩ් කරගන්න කියලා. මං ඔයාලට වීඩියෝ එකේ කිව්වා මතක ඇති Binance එකේ තියෙන P2P price එකට තමයි sell වෙන්න කියලා. මම දැන් Binance එකේ P2P කියන එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම USDT කියන එකට select කළා රුපියල් 500ක් කියලා select කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් 299.7.5න් තමයි exchange වෙන්නේ. අපි USDT දෙකක් දැම්මත් එච්චර ගාණක් දෙන්නේ නැහැ. මට රුපියල් 600ක් ඇවිල්ලා තිබ්බා. මට ඒ කියන්නේ මේකෙන් අපිට ගත්තත් USDT සාමාන්‍ය රුපියල් ඊට වඩා අඩු ගාණක් තමයි එන්නේ. අපි USDT දෙකක් මේකේ sell කරා නම් ඒකත් බලමු. මෙතෙන් දැන් තියෙන sell now කියන එකට ගිහිල්ලා මෙයාලේ order එක fill වෙන්න පැය භාගයක් යනවලු. මම මෙතනින් එහෙම USDT දෙකක් type කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් 577යි මෙතනින් එන්නේ. මං ඔයාලට කලින් පෙන්නුවා මගේ account එක රුපියල් 600ක් ඇවිල්ලා තිබ්බා. ඒක හින්දා මං කියනවා ඔයාලට ඒ site එක guarantee කරලා ඔයාලා ඒකෙන් try කරලා බලන්න. මම මෙතනින් ආපහු back වෙනවා. back වෙලා ඊට පස්සේ ආපහු මෙතන asset කියන එකට යනවා. asset කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මම මෙතනින් send කියන උඩ click කරගන්නවා. send කියන උඩ click කරගෙන ඊට පස්සේ මෙතන තියෙන withdraw crypto කියන උඩ click කරගන්නවා. ඒක උඩ click කරගෙන ඊට පස්සේ USDT කියන උඩ select කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් copy කරන් ආපු address එක මෙහෙම paste කරගන්නවා. paste කරගෙන මෙතන network කියන එකෙන් මම BP20 කියන උඩ select කළා. ඊට පස්සේ USDT දෙකක් කියලා මෙහෙම select කරගන්නවා. ඔයාලගේ crypto තියෙන ඕන wallet එකකින් මේ BP20 address එකට හරි එම නැත්නම් TRC20 තියෙන address එකට හරි USDT දෙකේ ඉඳන් ඔයාලා send කරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතන තියෙන withdraw කියන එක උඩ select කරගන්න පුළුවන්. withdraw කියන එක උඩ select කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන confirm කියන එක උඩ click කරගන්න. මේක ගැන මම කලින් හරියටම explain කරපු හින්දා තමයි මම මෙහෙම speed එකකින් යන්නේ. ඊට පස්සේ මගේ මේක මගේ verify කරන්න කියන මේ security දෙක මම ඒක හින්දා මේකම verify කරගෙන ඔයාලට පෙන්නන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ verify දෙකත් කරගෙන ඒකත් දැන් processing කියලා තමයි තියෙන්නේ. මම මෙතන තියෙන view history කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒකත් දැන් processing කියලා තමයි තියෙන්නේ. මම මේකත් මෙහෙම refresh කරගන්නවා. refresh කරගෙන මම මේක complete වුණාම ආපහු මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ ආපහු එතන screenshot එක upload කරගන්න තමයි තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වාගේ අපිට පුළුවන් මේකේ උදේ 9 ඉඳන් රෑ 11 වෙනකන් deposit withdraw කරගන්න. P2P දින price එකටම තමයි exchange එන්නේ. හින්දා කිසිම බයක් වෙන්නත් නැහැ. ඔයාලා බලන්න පුළුවන් ඒක complete වුණා. ඊට පස්සේ මම මෙතනින් මෙහෙම ගිහිල්ලා screenshot එකක් අරගන්නවා. screenshot එකක් අරගෙන ඊට පස්සේ මම ඒක අතන්ට upload කරන්න ඕනේ. මම ඒක upload කරලා ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක ඉතුරු වැඩ ටික කරගන්න කියලා. මම මේ විදියට BP20 මෙයාලගේ දුන්න ඇඩ්‍රස් එකට දාගත් එකක් මම මේ ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මෙතනින් මම කලින් කිව්වා වගේම මෙතන දෙන submit order කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඒක processing වෙනවා. processing වෙලා ඊට පස්සේ ඔටෝම USDT buy කරද්දී ඔටෝ PDF එක download වුණා වගේ USDT sell කරනකොට මෙහෙම ඔටෝම එකක් download වෙනවා. ඔයාලට බලන්න පුළුවන් දැන් මෙහෙම file එකක් ඔටෝම download වුණා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් දැන් USDT දෙක pending කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මගේ bank details ටික මෙහෙම තියෙනවා බලන්න පුළුවන්. දැන් transaction ID එක තියෙනවා. ඒ වගේම මම deposit එක දාපු address එකක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන complete transaction කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට මගේ bank එකට සල්ලි වැටෙනකම් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Binance Pay එකෙන් අපි දාගන්නේ කියලා. ආපහු ඔයාලා මෙතනට ඇවිල්ලා ඔයාලා මේ ටික ආයෙ පහු පුරවගෙන ඊට පස්සේ ඔයාලා මෙතනින් Binance Pay කියන කොට select කරගන්න ඕනේ. මගේ details ටික මන් දීලා ආපහු මම මේක පෙන්නන්නම් කොහොමද transaction එක කරගන්නේ කියලා. මං හිතනවා ඔයාලට කලින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. මේකට network කියන උඩ select කරගත්තාම මම ඉස්සෙල්ලාම කරේ Tron කියන එකෙන් ඊට පස්සේ BP20 මම දැන් මෙතන තියෙන Binance Pay කියන උඩ select කරගන්නවා. ඊට පස්සේ මම ඒකෙනොත් USDT දෙකක් තමයි send කරන්නේ. ඊට පස්සේ මම මෙතෙන් generate invoice කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන invoice එක බලා ගන්න පුළුවන්. මෙතනින් තියෙන ගිහිල්ලා copy address කියන උඩ click කරගන්නවා. ඊට පස්සේ මගේ Binance එකට ගිහිල්ලා මම ආපහු පෙන්නන්නම් කොහොමද Binance එකේ Pay එකෙන් අපි මේකට USDT දාගන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Binance එක මේ විදිහට open කරගන්න ඕනේ. මම ඔයාලට කලින් කිව්වාගේ BP20 TRC20 කියන address දෙකට ඔයාලගේ crypto තියෙන ඕනෑම wallet එකකින් ඔයාලට මේකට withdraw දාගන්න පුළුවන්. මම කියන්නේ ඒ address එකට deposit කරන්න පුළුවන්.
ඔයාලගේ මගේ දැන් මේ USDT තියෙන Binance එකේ හින්දා තමයි මම Binance එකේ මේක කරලා පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලා Binance Pay එකට යන්න මෙතන තියෙන send කියන එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන තියෙන send Binance user කියන එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම Binance Pay interface එක load වෙනවා. ඔයාලට මෙහෙම load වුණාම පෙන්නයි අපේ එයාලගේ email address එක දෙන්න හරි එහෙම නැත්නම් Binance ID එක හරි දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් මෙහෙම copy කරන් ආපු Binance ID එක මෙතනින් paste කරගන්නවා. පොඩ්ඩක් paste වෙන්න වෙලා ගියපු හින්දා තමයි මම ආපහු screen record එක off කරලා පෙන්නුවේ. ඔයාලා බලන්න පුළුවන් මගේ message එකක් ඇවිල්ලා තියෙනවා. මම දැන් live ම ගිහිල්ලා පෙන්නන්නම් මගේ account එකට සල්ලි ඇවිල්ලා තියෙනවද කියලා. don't disturb දාලා තිබ්බ හින්දා තමයි මේ message එක ආවේ නැත්තේ. මම මේ SMS කියන එකට ආවා. SMS කියන එකේ බලමු කීයෙන් exchange වෙලා වැටලා තියෙන්නේ කියලා. ඒකට ඔටෝම ගියා. ඔයාලා බලන්න පුළුවන් ආපහු රුපියල් 600ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා බලන්න පුළුවන් මේක unread message එක. මේ කලින් message එක තමයි මේ තියෙන්නේ. ඔයාලා මේ දැන් අපි සෙල් කරපු එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලට 100% මේක trust ඇති කියලා. ඊට පස්සේ මං ආපහු Binance එකට යනවා. එතනින් මෙහෙම Binance එකට ගිහිල්ලා ඊට පස්සේ මම මේක continue කරගන්නවා. continue කරගෙන ඊට පස්සේ ඔයාලා USDT දෙකක් හරි ඔයාලගේ තියෙන ඕනම ප්‍රමාණයක් ඔයාලට මෙතනින් දෙන්න පුළුවන්. මම මේක මෙහෙම select කරගෙන ඊට පස්සේ ටික වෙලාවක් load වෙනවා. P2P එකේ ගොඩක් වංචා වෙන හින්දා තමයි මම ඔයාලට කියන්නේ මේක recommend කළාම අනිවාර්යෙන් ඔයාලා මේක try කරලා බලන්න කියලා. මේක ටික වෙලාවක් යද්දී load දෙයි. අනිවාර්යෙන් ඔයාලා මේක try කරලා බලන්න. USDT දෙකේ ඉඳන් ඔයාලට withdraw දාගන්න පුළුවන්. withdraw දාන ඔයාලා ලංකා බැංකුවටම ගන්න පුළුවන්. මගේ බලා ගන්න පුළුවන් USDT දැන් 12ක් තියෙනවා. මම මෙහෙම USDT දෙකක් කියලා type කරගෙන ඊට පස්සේ මම මේක continue කරගන්නවා. continue කරගෙන ඊට පස්සේ මගේ Binance එකේ මේ password එක දෙන්න එනවා. ඒ කියන්නේ Binance Pay එකට password එකක් දාන්න තියෙනවා. ඒ Binance Pay එකේ password එක දෙන්න ඕනේ. ඊට කලින් මමට බලන්න පුළුවන් මෙතන confirm payment කියන එකේ user ගේ නමත් එක්ක පෙන්නනවා Swapgate store කියලා. ඊට පස්සේ මම මේක confirm කරගන්නවා. confirm කරගත්තාම මගේ මෙහෙම pin එක දෙන්න ඇවිල්ලා තියෙනවා. මම මේ pin එක දීලා ආපහු ආලා exchange code එක on කරලා පෙන්නන්න. ඔයාලට බලන්න පුළුවන් මම මේ pin එක දුන්නා. දැන් මෙහෙම load වෙනවා. හරි. transaction එක මං හිතන්නේ complete. බලමු. හරි. අපේ transaction එක හරියටම වුණා. මම මේක මෙහෙම screenshot එකක් ගහගන්නවා. ඊට පස්සේ ආපහු website එකට ගිහිල්ලා මම මේකත් upload කරලා පෙන්නන්නම් ඔයාලට. මම මෙතනින් මගේ Binance මෙයාලගේ Binance Pay එකේ ඒකට දාපු proof එක මම මෙතනින් upload කරගත්තා. upload කරගෙන ඊට පස්සේ මම මෙතනින් submit order කියන එක දෙනවා. submit order කියන එක දුන්නාම කලින් වගේ මේක processing වෙලා ඊට පස්සේ මගේ bank එකට සල්ලි ඔටෝම එනවා. මෙයාලගේ automated system එකක් තියෙන හින්දා ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ මේක download වුණා. ඊට පස්සේ ඔයාලට මම කලින් explain කරපු හින්දා මම මෙතනින් ඉක්මනට යන්නේ. මෙතනින් complete transaction කියන එකක් දෙනවා. ඊට පස්සේ මේව thank you කියලා එකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔටෝම මගේ බැංක් එකට සල්ලි එනවා. විනාඩි 5ක් විතර යනකොට ඔටෝම exchange වෙලා මගේ Binance එකට Binance එකකින් ඔත් ඒ කියන්නේ මෙයාලගේ දැන් මම Binance එකට සල්ලි දාපු හින්දා ඔටෝම transaction එක වෙලා මගේ account එකට සල්ලි ටික එනවා. ඔයාලගේ කැමති ලංකාවේ ඕන බැංකුවකට සල්ලි අරගන්න පුළුවන්. ඒ වගේම USDT දෙකේ ඉඳන් ඔයාලා කැමති ප්‍රමාණයක් යනකම් ඔයාලගේ account එකට සල්ලි ගන්නත් පුළුවන්. මෙයාට USDT send කරලා ඒ වගේම අපිට උදේ 9 ඉඳන් රෑ 11 වෙනකම් USDT buy කරන්නත් පුළුවන්. USDT sell කරන්නත් පුළුවන්. USDT buy කරන විදිය මම සම්පූර්ණයෙන්ම කලින් කරපු වීඩියෝ එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක වටිනවා නම් like කරලා comment කරලා මේක නොදන්න යාළුවන්ට share කරලා support එකක් දෙන්න. අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න. දැන්ම පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා bell icon එකත් all දාලා තියාගන්න.
අනිවාර්යෙන් මැලක් කමියුනිටි වල ජොයින් වෙලා ඉන්න. ජොයින් වෙලා හිටියොත් තමයි ඔයාලට giveaway වලටත් ඉස්සරහදී ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ. අදට වීඩියෝ එක ඉවරයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් දාන්න. එතකොට මම මෙහෙම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහින් comment එකක් දාන්න. තවත් මේ වගේ සුපිරිමනි වීඩියෝ කීප්මන්ටම හමු වෙමු.